හෙලෝ සුබ සන්ධ්‍යාව. අපි ගෙදර අද චූටි පුතත් ඉන්නවා ලොකු පුතත් ඉන්නවා. දැන් මේ අද කෙනෙක්ගේ මරණ එක බණ ගෙදරට යන්න ලැහැත්තිලා ඉන්නේ. දැන් අම්මා ගිහිල්ලා ඉන්නේ. අම්මා කියන්නේ මේ දෙන්නගේ අම්මා මගේ වයිෆ්. එහා ගෙදර නන්දාගේ තුවාලයක් කරලා ඉස්පිරිතාලේ ගිහින් ඉන්නේ. දැන් මේ එනකන් ඉන්නේ යන්න. දැන් මම මග බලාගෙන මේ ලැහැත්තිලා ඉන්නේ මේ බලන්න. මේ එන්න ලැහැත්තිලා ඉන්නේ යන්න දැන් මේ බණ ගෙදර. නේද? ආ. එතකොට මේ අම්මා කියන කෙනා තාම නෑ ආවේ. ඒකයි මේ අපි බලන් ඉන්නේ තාම එනකන්. මේ අම්මා කියන කෙනාගේ ෆෝන් එක වැඩක් නෑ. එතනත් අවුල. මේ අවුලෙන් ඉන්නේ හිටියට මේ මූණ හොඳ නෑ හිනාව දාලා හිටියට වැඩි මූණ හොඳ නෑ. මේ අම්මා ආවේ නෑ තාම කියලා සහ අම්මගේ ෆෝන් එක වැඩ නෑ කියලා නේ. එහෙමනේ. අපි ඉතින් බලමු මේ අම්මා ඉක්මනට කෝල් එකක් දාලා ගෙන්නගෙන කෝල් එකක් දාන්නත් අවුල තියෙන්නේ ෆෝන් එක වැඩ නැහැනේ. අම්මා කොහොම හරි ගෙන්න ගන්න බෑ ඉතින් එනකන් ඉන්න වෙනවා. නේ? තාත්තගේ බයිසිකලෙත් යන ලයිට් නැහැ. දැන් මේ ටෝච් එකක් තියන් ඉන්නේ මේ ටෝච් එක අල්ලගෙන යන්න. අල්ලලා පෙන්නන්න ටෝච් එක. ඔන්න ටෝච් එකකින් යන්න තමයි දැන් මේ බලන් ඉන්නේ. තාත්තගේ බයිසිකලේ නැහැ ලයිට් එක කැඩිලා. ඒ නිසා ටෝච් එක අල්ලගෙන බණ ගෙදර යන්න තමයි මේ දැන් ලැහැත්තිලා ඉන්නේ. මේ අම්මව දාලා යන්න බැරි කමර තමයි මේ තාම ඉන්නේ. මේ බලමු ඉතින් අම්මා එනකන් ඉන්නම වෙනවා. දැන් බඩත් කිනී හැබැයි ගෙදරත් බත් තියෙනවා. පොඩි තියෙනවා. නමුත් මේ බණ ගෙදර ඉතින් ගියාම කන්න දෙනවනේ. ඒක කන්න තමයි ඒක කන්නම කියලා නෙමෙයි. ඒක බණ ගෙදරට සහභාගී වෙන්න ඕන නිසා මේ ගමේ බණ ගියා. ඉතින් යන්න බලාගෙන ඉන්නවා. ඉතින් පූසු දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නට කන්න දුන්නා. මේ දැන් අපිට බඩගිනි ඉතින් ඒත් අම්මා එනකන් යන්න විදියකුත් නැහැ. මේ බලාගෙන ඉමු ඉතින් මැච් එක බල බල හිටියේ. ඒක ඉවර කරන්නත් නැහැ මෙතන බලාගෙන ඉන්නවා ෆෝන් එක ගන්න. වීඩියෝ බලන YouTube වීඩියෝ බලන එකම තමයි දෙන්නගම වැඩි. ඒ වුණාට දැන් මේ පාර 6 ලියන ළමෙක් මේ මෙයා ඔය විදියට. මේ අනිත් එක්කනත් මෙයා කෝරේ 2 වසරේ. අනිත් එක්කනත් 2 වසරේ. ඉතින් මේ අපි දැන් අම්මා ආහම එහෙනම් ආයි වීඩියෝ එකක් ගමු. එතකන් අපි එහෙනම් නවතිමුනේ. අම්මා ආහම යනකොට වීඩියෝ එකක් ගමු. හරි. එහෙනම් බුත් සරණයි.